ආයුබෝවන් මම ලක්ෂේ නානායක අද 2026 අගෝස්තු මාස 21 වෙනි සෙකුරාදා දිනයයි. රාහු කාලය උදේ රාත්‍රී 10:41ත් 12:14ත් අතරයි. සුබ දිසාව උතුර මරුසිග්න දිසාව ගිනිගොන. ඔබට සැපවත් ජීවිතයක් පිණිස අද මම මේ කියන ධම්ම පාඨය. බුදුන් වදාළ පරිදි තමා සත්පුරුෂෙක්ද කියලා තමාට දැනෙන්නේ තමා කළගුණ සලකන්න දන්න කෙනෙක් විදිහට ක්‍රියාත්මක වුණොත් විතරයි. ඔබට උදව් කරපු අයට කුමන හෝ ආකාරයකින් ඔබට අවස්ථාව ආවිගසම ඔවුන්ට ඔබගේ උදව්ව උපකාරය වුණ විට ඔබ ඒ උදව්ව කරන්න ඉදිරිපත් වෙනවා කියන්නේ ඔබ කෙලේ ගුණ දන්න කෙනෙක්. ඒ කෙලේ ගුණ දන්න අය පින් කුසල් නිතර කරන අය දෙවියන්ගේ බව ආශිර්වාදය ලබන අය මේ ජීවිතය තුළ කොච්චර කරදර ප්‍රශ්න ගැටලු ආවත් ඒ වලින් මිදී තමාගේ ඉලක්කය කරා යන අය. ආයුබෝවන් මම ලක්ෂේ නානායක මේෂ ලග්න හිමියනි. අද ඔබගේ ජීවිතය තුළ හවුලේ කරන වැඩ කටයුතු වලට හොඳ දිනයක් නෙමෙයි. කොටස් වෙළඳපොළ ආයෝජනයටත් හොඳ දිනයක් නෙමෙයි. ටීම් වර්ක් එක කණ්ඩායම් හැඟීමෙන් වැඩ කටයුතු කරන්න යන්නත් එපා. මොකද මේ වැඩේ ඔබට තනියම කරගන්න සිද්ධ වෙනවා. කතාවක් තියෙනවනේ මෙන්න මෙහෙම. තමාට වහින්න ඕන බස් හෝල්ට් එක පහු කරලා බස් හෝල්ට් 3-4ක් ගිහිල්ලා බැහැලා ආපහු තමා ඉන්න ස්ථානෙට එන්න ඕන. අන්න ඒ වගේ දවසක්. ඒ කියන්නේ ඔබ අනවබෝධයෙන් හොඳ සිහියෙන් වැඩ කටයුතු නොකළොත් ඔබට ධනයයි කීර්තියයි තත්ත්වයි තුනම නැති වෙලා යන්න පුළුවන්. අද ඔබගේ ශාරීරික උෂ්ණත්වය වැඩි කරන්න තියෙන දිනයක්. දුක තදින් දැනෙන්න තියෙන දිනයක්. අගහිගකම් තදින් දැනෙන්න තියෙන දිනයක්. තමා කෑවද බීවද කියලා හොයන්න කිසි කෙනෙක් නැහැ. වියදම් පාර්ශ්ව ඉහළ යනවා. එහෙනම් අද ඔබ වියදම් කිරීම එක්ක නැති කර ගන්න ඕන එක්ක අඩු කර ගන්න ඕනේ. තමාගේ ජීවිතේ දියුණුව වෙනුවෙන් හොඳ අවබෝධයක්. ඒ අවබෝධය ඇති වෙන්නේ ඔබ ධර්මයේ තුල ඉස්සරහට ගියොත්. එතකොටනේ හොඳ නරක වෙන් කරලා ඔබට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම ඔබ ජීවත් වුණොත් විතරක් ඔබට කිසිවෙකුට අත නොපා ඔබට ජීවත් වෙන්න පුළුවන්. අස්ථාන චෝදනා නීචමය ගැටලු ඔබ පසුපස හඹා එන්න පුළුවන් දිනයක්. මතක තියාගන්න අද ඔබ නීතියට අනුව වැඩ කටයුතු කළ දිනයක්. නීතියෙන් පැටහැනිව වැඩ කටයුතු කළොත් ඔබ කරදර අමාරුවල පැටලෙන්න පුළුවන් දිනයක්. ඒ නිසා පොළොවත් එක්ක කරන වැඩ කටයුතු වල හොඳ නැහැ. ව්‍යාපාරික ශේෂ්ත්‍ර තුල මුදල් ආයෝජනයට හොඳ දිනයක් නෙමෙයි. ලෞකික ආසාවන් පසුපස හඹා නොගොස් ආගම දහමට ලැබිව තමා යන තැනකට වැඩක් කරගන්නවා කියලා කතාවක් තියෙන්නේ. අන්න ඒ වගේ පින්නතේ වැඩ කටයුතුට යොමු වීම තමයි අද ඔබගේ ජීවිතයේ අවබෝධය ඇතුව ඔබට සාර්ථකත්වය කරා යන්න පුළුවන් එකම ගමන් මඟ කියලා ඔබ හිතන්න ඕනේ. ජය වර්ණයේ කොළ පාට ජය අංක 2. ආයුබෝවන් මම ලක්ෂේ නානායක වෘෂභ ලග්න හිමියනි. තමාත් එක්ක එකට හිටපු කෙනා ඔබට හතුරු වෙන්න පුළුවන්. විරුද්ධ මතයක් දරන්න පුළුවන් දිනයක්. විවාහ ජීවිතය තුළ බිරිඳ හෝ ස්වාමියා අසනීප කරන්න පුළුවන් දවසක්. එහෙම නැත්නම් මතවාද තුළ ඔබ දෙදෙනා අතර ගැටීමක් ඇති වෙන්න පුළුවන් දිනයක්. තමුන් අතර විවාහක ජීවිතය තුළ තමා හා බිරිඳ ස්වාමි පුරුෂ අතර තියෙන ගැටලු පිටායට කියන්න යන්න එපා. ඊවසීම ඇති කරගෙන ලෙන්ගතුකම සෙනෙහවන්තකම ආදරය මුල් කොටගෙන ඒ ගැටලු ප්‍රශ්න ඔබට විසඳ ගන්න පුළුවන්. ඔබ පිටායකට එන්න කිව්වොත් ඒ ප්‍රශ්න තවත් වැඩි වෙලා යන්න පුළුවන්. හවුලේ කරන වැඩ කටයුතු වලට හොඳ දිනයක් නෙමෙයි. කොටස් වෙළඳපොළ ආයෝජනයට හොඳ දිනයක් නෙමෙයි. ඔබගේ සේවක සේවිකාන්ගේ මෙහෙකරුවන්ගේ මෙහෙකරියන්ගේ විරෝධතාවයන් අත පළ වෙන්න පුළුවන්.
නැන්ද මාමලාගේ නැන්දම මාමණ්ඩගේ විරෝධතාවයන් ඇති වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් මුදල්මය වශයෙන් හිඟකම් ඇති වෙන්න පුළුවන් තැනියක්. ඒ නිසා ඉවසීමම ඇති කරගෙන බුද්ධිය නුවණ මෙහෙවමින් ඔබට සත්පුරුෂයෙක් ලෙස කෙනෙක් යහපත් මිනිසෙක් ලෙස තමා කරන කෙන ව්‍යාපාරික වැඩ කටයුතු වලින් යම් ආදායම් ඔබට ඔබගේ ජීවිතයක ඒ සැපවත් ජීවිතයකට උපය ගන්න පුළුවන් දිනයක් බව මතක තියාගන්න. එහෙනම් සත්පුරුෂයෙක් විදියට කෙලෙයි ගුණ දන්න කෙනෙක් විදියට පංචශීලී ආරක්ෂා කරගන්නෙක් විදියට ජීවත් වෙන්න. එතන ඔබට ලාභයක් තියෙනවා. ජය වර්ණේලා නිල් පාට ජය අංක 5. ආයුබෝවන් මම ලක්ෂේනානායක. අද කුෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් ගොවිතැන් සම්බන්ධයෙන් සත්ත්ව ගොවිපළ වැඩ කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් නැන්ද මාමණිල සම්බන්ධයෙන් මේ හැම දෙයකින්ම කාලයට ඉඩ දෙමින් ඉවසීම ඇති කරගෙන බුද්ධිමත්ත මුදු මොලොක් ගතියකින් අන්න හැදියා බලමින් තමන් දන්න දේ දක්ෂ ලෙස තව කෙනෙකුට කියා දෙමින් මවගේ හිත දිනා ගනිමින් අන් අයගේ හිත දිනා ගනිමින් ඔබට සාර්ථක වෙන්න පුළුවන් දිනයක්. බුද්ධිමත්ත වැඩ කටයුතු කරන්න ඔබගේ කුෂිකාර්මික ගොවිතැන් වැඩ කටයුතු සත්ත්ව ගොවිපළ වැඩ කටයුතු දියුණුවකටපත් වෙනවා. අන්න ඒ සමග මනා ගැළපීමක් ඇති කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් ඔබ බුද්ධිමත්ව නුවණින් ඉගෙනගත්ත දේ මුල් කොටගෙන වැඩ කටයුතු කරද්දී. ධනෙන් මැදස්ත වෙන්න පුළුවන්. ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු වල පැහැදිලි දියුණුවක් තියෙනවා. බුද්ධිමත්ව නුවණින් වැඩ කටයුතු කරමින් තමාට හිමි ගෞරවය, හිතේ සන්තෝෂය, මවගේ ආශිර්වාදය, ගේ දොර ඉඩ කඩම් දීපල යාන වාහන සම්බන්ධ වැඩ කටයුතු වලදී පැහැදිලි දියුණුවක් අත්පත් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සැබෑ නායකයෙක් ලෙස වැඩ කටයුතු කරද්දී ඔබගේ තියෙන අලසකම, කම්මැලිකම නැති කරගෙන උද්‍යෝගමත් විදියට සිය වෘත්තීය රාජකාරී වගකීම නායකත්වය තුළ ඔබට පැහැදිලි දියුණුවක් කරා ඔබව රැගෙන යන්න පුළුවන් දිනයක්. ජය වර්ණේ කහ පාට ජය අංක 4 අංක 5. ආයුබෝවන් මම ලක්ෂේනානායක. කටකලක් නිහිමියනි. අද ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු සම්බන්ධ වැඩ කටයුතුවලදී කිසිවෙක් ඔබ උනන්දු කරන්න ඔබට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙමව්පියනි ඔබගේ දරුවන් සම්බන්ධව නිවැරදි මාර්ගය කියා දෙන්න කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ආදරය කරන ප්‍රේමවන්තය සමග වැඩ කටයුතු කරද්දී ඔබගේ ආදරයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කිසිවෙක් ඔබ දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්න දේ, ඉගෙනගත්ත දේ, ඉවසීමෙන් යුතුව බුද්ධිය නුවණ පාවිච්චි කළොත් ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු සම්බන්ධ වැඩ කටයුතු වලදී ඔබගේ සාර්ථකත්වය ඔබට ඇති කරගන්න පුළුවන්. ඒ තුළ ඔබට ගෞරවයක් ලබන්න පුළුවන්. ඒ තුළ හිතේ සන්තෝෂය ඇති කරගන්න පුළුවන්. රාජ්‍ය සේවයේ ගෞරවයකටපත් වෙන්න පුළුවන්. මවගේ ප්‍රසාදයකට ලක් වෙන්න පුළුවන්. මවගේ ආශිර්වාදය මෙතෙක් ඔබ සමාජය තුළ ගැවසීමෙන් ලත් අත්දැකීම් තුළ ඔබට ඔබව ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන් දිනයක්. ආදරය සම්බන්ධනුත් එහෙමයි. දෙමව්පියන්ට දරුවන් සම්බන්ධනුත් එහෙමයි. අවංක වෙන්න, උත්සාහවන්ත වෙන්න. මොකද ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු ආදරය සම්බන්ධ වැඩ කටයුතු වලදී ඔබට පැහැදිලි ගෞරවයක් කිසිවෙකුගේ උදව් උපකාර නැතුව ඔබගේ අවංකකම පුරුෂ වීරිය හේතු කොටගෙන ඔබට ලබන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉගෙනගත්ත දේ ප්‍රගුණ කරන්න හොඳ දිනයක්. කාර්මික, තාක්ෂණික, පරිගණක, ඉංජිනේරු, ජනසන්නිධිය, ප්‍රවාහනය, ගබඩාකරණ, විදුලිය, තැපෑල, දුම්රිය, චිත්‍ර කර්මාන්තය, සංගීත කර්මාන්තය, නාට්‍ය කලාව, සැලසුම් නිර්මාණය මේ පැතිවලින් ඔබට ඔබව ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගේදොර ඉඩකඩම් දේපල යාන වාහන වල දියුණුවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි නොදන්න දේ තුල ක්‍රියාත්මක වෙන්න එපා. ඔබ දන්න දේ, ඔබගේ නොවන, ඔබගේ බුද්ධිය. ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඔබ ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කරද්දී. මොකද පෙර පින් මතු කරගෙන ඔබට ව්‍යාපාරික ලෝකෙ තුල යහපත් දියුණුවක් ලබන්න පුළුවන් දිනයක්. මිතුරුන් අතර
ධාර්මික පුද්ගලයෙක් ලෙස ඔබ ඇගීමකටපත් වෙන්න පුළුවන් දිනයක්. රාජ්‍ය සේවයේ එහෙම නැත්නම් රජයත් එක්ක කරන කොන්ත්‍රාත්තු වලින් යම් ලාභ ලබන්න පුළුවන් දිනයක්. උසස් අධ්‍යාපන කටයුතු වලට හොඳ දිනයක්. ජය වර්ණීය තැඹිලි පාට ජය අංකය අංක 3 අංක 4. ආයුබෝවන්. මම ලක්ෂේනානායක සිංහලක් හිමියනි. බලාපොරොත්තු ඉටු කරගන්න උනන්දු වෙන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන, ධෛර්යමත් වෙන්න ඕනේ. කිසිවක් ඔබට නිකන් ලැබෙන්නේ නැහැ. දෙයක් ලබන්න නම් ඔබ ඉල්ලා සිටින්න ඕන. එතකොට ඔබට ඒ ලබන්න පුළුවන්. ඔබට ඔබගේ ගෙදර වැඩ කටයුතු වලදී ඉදිකිරීම් ක්ෂේත්‍ර, ඉඩකඩම් දේපොළ සංවර්ධන, යාන වාහන අලවිය, තුගහසිල්ල වෙළඳාම, සුපර් මාකට් වෙළඳාම, බේද්‍රව්‍ය වෙළඳාම, වගාව, රාජ්‍ය සේවයත් එක්ක කරන වැඩ කටයුතු වලදී කිසිවෙකුගේ උදව් උපකාර නොලැබෙන වටපිටාවක්. අවුල් වියවුල් නැති වටපිටාවක්. හැබැයි ඔබගේ උත්සාහය තුළ ඒ අවුල් වියවුල් සියල්ල මර්ධනය කරගෙන ඔබට යම් ජයක් ලබන්න පුළුවන් දිනයක්. වෘත්තීය රාජකාරී වගකීම නායකත්වය තුළ හොඳ පෙර සූදානමක් ඇතුව වැඩට ගියේ නැති වුණොත් ඔබගේ සඵලභාවය අඩු වෙන්න පුළුවන්. පෙර සූදානම නැතුණාම ඔබ වෙනත් අයගෙන් උදව් උපකාර ලබන්න උනන්දු වෙනවා. ඔබට උදව් උපකාර කරන අය ඔබගෙන් වැඩි වාසි බලාපොරොත්තු වෙන වැඩ කටයුතු කරන අය. ඔවුන් ඔබලව ඔවුන්ගේ රාජකාරී කරගන්නවා. එතකොට ඔබගේ රාජකාරිය ඔබට නියමිත වෙලාවට කරගන්න බැරි වෙනවා. ඒ තුළ ඔබ වෘත්තීය ප්‍රදානියක් උදහසට ලක් වෙන්න පුළුවන්. නිසා කාගේවත් උදව් උපකාර බලාපොරොත්තු වෙන්නේ නැතුව හොඳ කාලසටහනකට අනුව උද්‍යෝගීමත්ව උත්සාහයෙන් යුතුව දිනය දිනන්න ඔබ වැඩ කටයුතු කළ යුතුයි. ජය වර්ණීය ලාකුල පාට ජය අංක 3. ආයුබෝවන්. මම ලක්ෂේනානායක කන්‍යා ලග්න හිමියනි. කතා කරන්න දේ කතාවට පමණ සීමා කළොත් ඔබට ජීවිතේ දියුණුවක් නැහැ. අහවල් දේ කරනවා කියලා ඔහි කතා කර කර ඉන්නවා. අනුන්ගේ වැරදි බල බල ඉන්නවා. ඒවා විවිචන කර කර ඉන්නවා. වෙනදට වැඩිය කන්න බොන්න හිතෙනවා. මේ ඔක්කොගෙම ඔබ අලස වෙන්න පුළුවන්. එතකොට උත්සාහය තුළ ප්‍රතිඵල නැහැ. මොන ප්‍රතිඵලද? කාර්මික, තාක්ෂණික, පරිගණක, ඉංජිනේරු, ජනසන්නිධන, ප්‍රවාහනීය, ගබඩාකරණ, විදුලිය, තැබෑල, දුග්‍රිය, චිත්‍ර කර්මාන්තය, සංගීත කර්මාන්තය, නාට්‍ය කලාව, සැලසුම් නිර්මාණය, ගුණ නිර්මාණ ශිල්පය, ගණනික අධිකාරී සේවා, විගණන සේවා, බදු සේවා මේ පැතිවලදී. එයි අහවල් දෙය කරනවා කියලා ඔහි කතා කර කර නිකන් ඉන්නවා කියන එකයි මම මේ කියන්නේ. අසල්වැසියාගේ, පියපක්ෂ නෑගේ, බාල සහෝදර සහෝදරයන්ගේ, විවාහ කරන තම බිරිඳගේ, ස්වාම පුරුෂයාගේ අද වැරදි දකින්නවා ඔබ. රහස් පරිස්සක ඇස් දෙකක් තියෙනවා. හැබැයි දැක්කට ඒවා කියන්න යන්න එපා. මොකද අවුල් වියවුල් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කරන්න ඕන දේ කතාවට සීමා නොකර ක්‍රියාවෙන්ම ඔබ ඉලක්කයට ගියොත් නියමිත කාල සීමාව තුළ අන්න ඔබට මනසේ සතුටටපත් වෙන්න පුළුවන්. මං යම් කිසි දෙයක් අද දිනේ තුල කළානේ කියලා. මතක තියාගන්න. පෙර පින් සහිත දිනයක් අද. උසස් අධ්‍යාපන කටයුතු වල ඔබ ඉන්න ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවල විදේශීය ගතව කරන වැඩ කටයුතු වලදී සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඔබගේ හොඳ කියන මිනිස්සු අද සමාජය තුල ඉන්නවා. ඒ නිසා බිරිඳගේ ආශිර්වාදය විශේෂයෙන් විවාහ කොට ඔබට ඔබේ දියුණුව වෙනුවෙන් ලබන්න ඕනේ. ස්වාම පුරුෂයාගේ ආශිර්වාදය ඔබට ඕන. අවිවාහක ඔබ වැරදි කාමන සේවනයෙන් වැළකීමේ ශිල්පදේ රැකගෙන ජීවත් වෙන්න ඕනේ. මන්ද ධනය, කීර්තිය හා නිලතල ඔබ වෙනුවෙන් ඔබට හිමි වෙන්න තියෙන දිනයක්. ජය වර්ණයේ කහපාට ජය අංක 1. ආයුබෝවන්. මම ලක්ෂේනානායක තුලා ලග්න හිමියනි. අද වැඩිපුර සල්ලි හම්බ කරන්න පුළුවන් දිනයක්. කොහොමද හම්බ කරන්නේ? ඔබගේ සිතුවිලි තුල හොඳ සැලසුම් නිර්මාණය කරන්න පුළුවන් දිනයක්. ඔබගේ පෞරුෂත්වයට, ඔබගේ නාමයට වටිනාකමක් ඇති කරන දිනයක්. සිය බිරිඳගේ, ස්වාම පුරුෂයාගේ උදව් උපකාර ලැබෙන්න තියෙන දිනයක්. ඒ වගේම තම පවුලේ දියුණුව වෙනුවෙන් ඔබ යම්කිසි අරමුණක් මුල් කරගෙන වැඩ කටයුත්තක් කළොත්
ඒ සාර්ථක වෙන්නමයි තියෙන්නේ. ඔබට ඔබ දිනු කරගන්නවා මෙන්ම අන් අයටත් ඔබට උපකාර කරන්න පුළුවන් දිනයක්. මුල්‍ය ශාස්ත්‍රය, බැංකු ශාස්ත්‍රය, ලීසින් ශාස්ත්‍රය, වචනේ වැඩිපුර යොදමින් භාවිත කරන වැඩ කටයුතු වලට, සංචාරක ව්‍යාපාර, ආහාර පාන අලෙවි මේ පැති වලට විශේෂයෙන් ලාභයක් ඇති කරගන්න පුළුවන් දිනයක්. මතක තියාගන්න. විවාහ ජීවිතය තුළ දෙන්න දෙමහල්ලෝ ආදරණීය ලෙස කතා කරන්න ඕනේ. වචනය මුල් කොටගෙන දෙන්න අතර ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. එනිසා එකිනෙකා තරහ වෙලා විනාඩියක් හෝ පැයක් හෝ ඉන්න පුළුවන් දවසක්. පාඩුයි ඔබට ඒක. හේතුව සිය බිරිඳගේ ආශිර්වාදය, ස්වාම පුරුෂගේ ආශිර්වාදය ඔබගේ දියුණුව පිණිස අද අවශ්‍ය දිනයක්. ඒ නිසා කෙනෙක් ඉස්සර වෙලා තව කෙනෙකුට බැන්නත් අනිත් එක්කෙනා නිශ්ශබ්ද වෙන්න. එතකොට ගැටලුව ඔබට නිවා කරගන්න පුළුවන් හරි ඉක්මනින්. ඒ නිසා කතා කරන දේ අනිත් කෙනාව අගය කරමින් කතා කරන්න. ඔබ කතා කරන කෙනාගේ කිසි වැරද්දක් ඔබ දකින්නත් එපා, ඒ ගැන කතා කරන්නත් එපා. උස්සනින් කතා කරන්නත් එපා. පංචශීලයේ 4 වෙනි සිල්පදේ මතක තියාගන්න. බොරු කීමෙන් වළකින්න, කේලම් කීමෙන් වළකින්න, හිස් වචන කීමෙන් වළකින්න, පරුස වචන කීමෙන් වළකින්න. මෙන්න මේ දේ ඔබට රැක ගන්න පුළුවන් නම් ඔබ අද සාර්ථක දිනයක්. ඔබ අද අන්නේගේ ප්‍රශංසාවට හිමිකමක් ඇති, හොඳ පෞරුෂත්වයක් ඇති, කීර්ති නාමයක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ජය වර්ණයේ සුදු පාට, ජය අංක 1 අංක 2. ආයුබෝවන්. මම ලක්සේනානායක වෘශ්චික ලග්න හිමියනි. හරි ඉක්මනින් ඔබගේ මනස පාපයට බර වෙන්න පුළුවන් දිනයක්. දුස්සීලයට බර වෙන්න පුළුවන් දිනයක්. පංචශීලය ප්‍රතික්ෂේප කරමින් දුස්සීලයට බර වෙනවා. එතකොට ඔබ අකුසල් වැඩිපුර කරගන්නවා. නිතරම පහුගිය දේවල් හිත දුකටපත් වෙනවා. නොලබිච්ච අනාගතයක් ගැන හිත සිහිනමවනවා. එතකොට ඔබ සිහියෙන් නෙමෙයි ඉන්නේ. ඔබගේ ශරීරය එක තැනක, මනස එක තැනක. ඒක අතීතයේ එක්ක අනාගතයේ. එතකොට රැවටෙන්න තියෙන අවස්ථා වැඩි. අෂ්ටාංග චෝදනාවට නීතිමය ගැටලු වලට අසු වෙන තියෙන අවස්ථා වැඩි. ඒ නිසා ඔබ හොඳ සිහියෙන් වැඩ කටයුතු කරන්න නම් මනස කඩා වැටෙන්නේ නොදී ඔබගේ ආශ්‍රයයටද ගොඩාක් අය එන අය ගැළපීමක් නෑ ඔබ සමග ආශ්‍රය කරද්දී. ඒ නිසා ඔබ වෘශ්චික ලග්න හිමියනි. බෞද්ධයෙක් විදිහට බුදු ගුණ, සී සද්ධර්ම ගුණ, සී සංග්‍රහ ගුණ මෙනෙහි කරමින් ඔබගේ මනස පිරිසුදු කරමින් ඔබේ ජීවිතයට මුහුණ දෙන්න ඕනේ. ඔබට අද දිනය දිනන කාලසටහනක් ඕනේ. පැය වැඩ කරන්නේ 10ද 12ද කාලසටහන කරනුව කලට වෙලාවට වැඩ කරන්න ඕනේ. අනිත් අයට උදව් කළා කියලා ඔබට ස්තුතියක් හිමි වෙන්නේ නැහැ. උදව්ව අරගෙනත් ඔබ විවේචනය කරන පුද්ගලයෝ අද ඉන්න පුළුවන්. නිසා තමන්ගේ වැඩ කටයුතු තමන් කලට වෙලාවට කරගන්න පුළුවන්. තමාගේ මනස පිරිසුදු කරගන්න පුළුවන් විදිහට පංචශීලය රැකගෙන බුදු ගුණ මෙනෙහි කරමින් ඔබ ජීවිතේ මුහුණ දුන්නොත් කාටත් අතුරුපා ජීවත් වෙන්න පුළුවන් විදිහට ඔබට පරිසරය ගොඩනගා ගන්න පුළුවන්. ඔබ කරන ව්‍යාපාර වැඩ කටයුතුවලදී යම් ලාභයක් ඔබට අත්පත් කරගන්න පුළුවන්. මන්ද අද ඔබට බුද්ධිමත් නුවණින් ඔබට වැඩ කටයුතු කළොත් සිය බිරිඳ, සිය ස්වාම පුරුෂ, දරුවන් සමග සතුටු සිතින් ජීවත් වෙන්න පුළුවන්. ඉගෙනගත්ත දේ මුල් කොටගෙන ඉගෙනීම, ක්‍රීඩා, කලා කටයුතු වල දක්ෂතාව තුළ ඔබට අද යම් ධනවත්කමක්, ධනයක් රැස් කරගන්න පුළුවන් දිනයක්. ඒ නිසා මම ඔබට කිව්වේ බුද්ධිමත් නුවණින් වැඩ කටයුතු කරන්න. දිනේ වැඩ කටයුතු කල් දාන්න එපා. කලට වෙලාවට කරන්න. ජය වර්ණයේ ක්‍රීම් පාට, ජය අංක 11. ආයුබෝවන්. මම ලක්සේනානායක ධනු ලග්න හිමියනි. ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. අනවශ්‍ය මිලදී ගැනීම වලට යන්න එපා. මොකද වියදම් වැඩි වෙන්න තියෙන දිනයක්. අවශ්‍ය දේ විතරක් ගන්න. ඔබගේ බිරිඳ කිව්වා නම් සීනි ග්‍රෑම් 500ක් ගෙන්න කියලා ඔබ 500ක් ගෙනියන්න. කිලෝ එකක් ගෙනියන්න එපා. මොකද ඒව අපත යන්න පුළුවන්. වියදම් වැඩි වෙන්න පුළුවන්. මොකද වියදම් වැඩි වුණොත් තව එකකට ඔබට වියදම් කරන්න තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. අලසකම, කම්මැලිකම ඔබ ළඟ තියෙනවා. ඒකයි මම කිව්වේ ඉවසීමෙන්
ධර්ම අවබෝධයක ඔබ හිතන්නකෝ ඔබ අද තුන් සූත්‍ර කියලා බුදුන් වහන්සේ කියලා අන්න එතනින් ඔබට ඇති වෙන්නේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය තුලදී කය මනස සැහැල්ලු කරගෙන මානසික ඒකාග්‍රතාවය ඇති කරගෙන ඔබට ආදායම් ලබන්න පුළුවන් දිනයක්. කරන කෙන ව්‍යාපාරික වැඩ කටයුතු වලින් දිනුවටපත් වෙන්න පුළුවන් දිනයක්. සමාජ සේවා මහජන ව්‍යාපාර වැඩ කටයුතු වලින් සාර්ථක වෙන්න පුළුවන් දිනයක්. සිය වෘත්තීය රාජකාරී වගකීම් නායකත්වය තුළ යහපත් සාර්ථකත්වයක් ඔබට ඔබ වෙනුවෙන් ඇති කරගන්න පුළුවන් දිනයක්. කිසිවෙකුගේ උදව් උපකාරයක් නැතුව. මතක තියාගන්න ගැටලු බාධක ප්‍රශ්න ඔක්කොම ජයගන්නේ ඔබගේ මනසේ තියෙන ඒකාග්‍රතාවය. ඒකයි මම ඔබට කිව්වේ. ධර්ම අවබෝධයෙන් ආගම දහමට අනුව දවස පටන් ගන්න. එතක තමයි ඔබට ආත්මීය ප්‍රබෝධයක් ඇති වෙන්නේ. ඒ ආත්මීය ප්‍රබෝධයට ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය තුළ ඔබ කය සහ මනස සැහැල්ලු කරගන්නවා. ඒ තුළ ඔබගේ මනස සමාධිගත වෙනවා. අන්න එහෙම තමයි ඔබ දියුණුව ඇති කරගන්න ඕනේ. එතකොට ඔබට ආදායම් තියෙනවා. ඔබ නායකයෙක්. අන්න එහෙමයි ඔබ ජීවිතය ගත කරන්න ඕනේ. ජය වර්ණේ රතු පාට, ජය අංකය අංක 11 අංක 10. ආයුබෝවන්. මම ලක්ෂේනානායක. අද මිතුරු ලෙසින් ඔබ එක කතා කරන කවුරුත් නැහැ පරිසරය තුළ. ඔබගේ ආදායම් මාර්ග ප්‍රසිද්ධිය වැඩිමාල් සහෝදර සහෝදරයන්ගේ ආශ්‍රය මිතුරු මිතුරන්ගේ ආශ්‍රය කියන වටපිටාව තුළ ඔබට ටිකක් අවාසි සහගත වටපිටාවක් ගොඩනැගෙන්නේ. හැබැයි ඔබ නායකයෙක් ලෙස දිනයට මුහුණ දුන්නොත් තැනට සුදුසු නුවණින් කලට වෙලාවට වැඩ කරන පුද්ගලයෙක්. අන්න ඔබට අම්මගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේම මෙතෙක් සමාජය තුළ තමගේ ජීවිතය තුළ කරපු වැඩ කටයුතු වල අත්දැකීම් තුළින් පරිණත භාවයක් ලබාගෙන ඔබට කරන කියන ව්‍යාපාරික වැඩ කටයුතු වලදී වෘත්ති රාජකාරී වගකීම් නායකත්වය තුලත් අන් අය සමග මනා ගැළපීමක් ඇති කරගෙන කලාත්මක හැඟීම් සහිතව ඔබට ජීවිතය දිනන්න පුළුවන් දිනයක්. බොහෝ අයට උදව් උපකාර කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. පින් කිරීමට අවස්ථාව ලැබෙනවා. පූජ්‍ය පක්ෂයේ උදව් උපකාර ඔබට ලැබෙන්න පුළුවන්. උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයක් ඔබට ඇති කරගන්න පුළුවන්. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර ඔබට ලැබෙන්න තියෙන දිනයක්. සිය නායකත්වය ධනාත්මකව සිටීම ඔබට ආදායම් මාර්ග වැඩිපුර ගෙනත් දෙනවා. මතක තියාගන්න. ඔබගේ දරුවන්ගේ ධෛර්ය උසස් වීම දැකලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. ආදරය තුල තම ආදරවන්තයව හොඳින් පරිස්සම් කරගන්න දිනයක්. ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු වලදී ගුරුවරුන්ගේ පුහුණුකරුවන්ගේ උසස්ම ගෞරවයක් ලැබෙන්න පුළුවන් විදියට ඔබට ඔබගේ දක්ෂතා පෙන්වු කරන්න පුළුවන් දිනයක්. ජය වර්ණයේ නිල් පාට, ජය අංක 3. ආයුබෝවන්. මම ලක්ෂේනානායක. කුම්භ ලග්න හිමියනි. අද ඔබ විධායකයෙක් විදියට, බොස් කෙනෙක් විදියට ක්‍රියාත්මක වෙන්න යන්න එපා. ඔබගේ වෘත්තීය රාජකාරී වගකීම නායකත්වය තුළ ඔබ බොහොම යටහත් පහත් ධර්මානුකූලව ජීවත් වෙන ධනාත්මකව හිතන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. අන් අයව පිනට හරවන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. අද නායකයෙක් විදියට, බොස් කෙනෙක් විදියට අනිත් අය ඔබව පිළිගන්න තියෙන අවස්ථාව අඩුයි. රැකියාව තුළ වෘත්තීය ප්‍රධානිය සමග ගැටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒකයි මම කිව්වේ ධර්මයට අනුකූලව ධර්ම අවබෝධය ඇතුව සමාදානීය කියන එක අගය කරමින් අන්න එහෙමයි ඔබ ජීවත් වෙන්න ඕනේ. එන යම්කිසි පිනක් කරන්න ඕනේ. ආගම දහමට ලැබි වෙන්න ඕනේ. පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕනේ. බුදු ගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න ගුණ මෙනෙහි කරන කෙනෙක් වෙන්න ඕනේ. අන්න එහෙම ජීවිතයට මුහුණ දුන්නොත් ලද දෙයින් සතුටු වෙමින් අද ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා පින් කරන්න ඕනේ.
කතාවක් තියෙනවනේ. රසවත් බත් එකක් හම්බුනාට ඒ බත් එක කන්නත් පෙරපෙනක් තියෙන්න බෑ. නැත්නම් වෙන කෙනෙක් එක කන්න පුළුවන් නේ. ඒකයි මම කිව්වේ ධර්මයට අනුව පින් ඇති කරගැනීමෙන් ජීවත් වෙන්න. අනුන්ට යහපත තමාට මෙන්ම අනිත් අයටත් යහපතක් කරන කෙනෙක් විදිහට හිතන්න. තමාගේ පියාට ගෞරව කරන්න. තමාගේ වෘත්තීය ප්‍රධානියට ගෞරව කරන්න. එතකොට වෘත්තීය මට්ටම් තුලින් යම් ඇදවැටීම් තියෙනවා නම් ඔබට අවාසි සහගත තත්ත්වයක් තියෙනවා නම් ඔබට ඒක මඩපොත්ත ගන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? අද ඔබ ධනවත් වෙන්න තියෙන දිනයක්. කතාවේ දක්ෂතාවයෙන් සිය බිරිඳට සිය ස්වාම පුරුෂයට දරුවන්ට අම්මට තාත්තට යුතුයකම් ඉටු කරන්න පුළුවන් කෙනෙක් ඔබ. අන්න ඒ නිසයි මම කියන්නේ ඔබ සද්ධාවන්තව ජීවිතයට මුහුණ දෙන්න ඕන කෙනෙක්. මන්ද ගේ දොර ඉඩකඩම් දීපල යාන වාහන වල පවා යම් ලාභයක් ආදායමක් එනත හිතේ සතුටක් ඔබට ඇති කරගන්න පුළුවන් දිනයක්. ජය වර්ණයේ රෝස පාට ජය අංක 9 අංක 10. ආයුබෝවන්. මම ලක්ෂේනා නායක මීන ලග්න හිමියනි. අද ඔබට ලැබෙන්න තියෙන දේවල් අත ළඟට ඇවිල්ලා නොලැබී යන්න පුළුවන්. සහෝදර සහෝදරගේ මාමලාගෙන් ඔබට ලැබෙන තුණු සහයෝගය නොලැබී යන්න පුළුවන්. ඇයි එහෙම සිද්ධ වෙන්නේ? යහපතේ ඉන්න ඔබ අයහපතට යොමු වෙන්න පුළුවන්. වැරදි කාමසේවනයට යොමු වෙන්න පුළුවන්. කෙනෙක් දුස්සීල වෙන්න පුළුවන් කියන කතාව තියෙන්නේ. ඒ නිසා ඔබ විවාහක නම් ඔබගේ බිරිඳ හැර අන් ස්ත්‍රීන්ට රුචි වෙන්න යන්න එපා. ඔබ ස්වාම පුරුෂයෙක් නම් තමාගේ බිරිඳ හැර අන් ස්ත්‍රීන්ට රුචි වෙන්න එපා. ඒ වගේම ඔබ බිරිඳක් විදියට තම ස්වාම පුරුෂයට හැරෙන අන් පිරිමින්ට ඔබ සැප පහසුකම් සලකන කෙනෙක් බවට පත් වෙන්න එපා. මන්ද යහපත් ජීවිතයක් තුළින් ඔබ අයහපතට ඇදලා දාන්න පුළුවන්. ධර්මය ගැන අනෝබෝධයකින් යුක්තව ඔබ අකුසලයට බැඳෙන්න පුළුවන් කියන කතාව තියෙන්නේ. එහෙම බැඳුනොත් වරදක් ඔබ අතින් වුණොත් කිසිවෙකුගේ උදව් උපකාර නැහැ නැවත ඒකෙන් බේරිලා ගොඩ එන්න. අස්ථාන චෝදන ඇති වෙන්න පුළුවන්, නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න, සාධාරණව හරි හම්බ කරලා ආගම දහමට අනුව පංචශීලයේ රැකගෙන තමාගේ අරමුණු ඉලක්ක කරා ළඟා වෙන්න ඔබට ඒක කරන්න පුළුවන්. ජය වර්ණයේ දම්පාට ජය අංකය අංක 3 අංක 9.